මුලින්ම අපි ටිකට් එක ගත්තට පස්සේ ගේට් නම්බර් 1 එකෙන් තමයි යන්න ඕනේ. She moves like a map with no borders, a whisper caught in the wind. I see her boots at the corner cafe with a notebook and a grin. She's chasing skies I've never named while I stay in my මේ ටික ගත්තොත් දැන් බේරවැව ඔන්න අපේ සම්පූර්ණයෙන්ම ඩොග් යාඩ් එක පේනවා. ওই ටික සම්පූර්ණයෙන්ම ওই ටිකෙන් හමු ආවට පස්සේ ওই පැත්තෙන් පේනවා මට්ටකුලිය. ඊට පස්සේ ඔය නිගම්බු ඒ සයිඩ් එක ඔය පැත්තට පේනවා. ඔය පේන්නේ සම්පූර්ණයෙන්ම වරාය. ඩොග් යාඩ් කීපයක්ම පේනවා. ඔය නිල පාට කොටසක්, මේ කහ පාට කොටස. ඔය පේන්නේ සම්පූර්ණයෙන්ම මේ වරායට එන්න අලුතෙන් හදපු මේ හයිවේ පාර වගේ. කියන්නේ හදපු හයිවේ එකත් එක්ක හදපු පාර. එතකොට මේ ටික තියෙන්නේ ඔය ඔතනින් ඔහොම ගත්තට පස්සේ මේ ඔය පේන්නේ කොටුව බස් ස්ටෑන්ඩ් එක CTV එක. මෙතන පේන්නේ ප්‍රයිවට් එක. මේ ප්‍රෝටීන් මාකට් එකත් එක්ක. එතකොට ඒකත් එක්කම ගත්තොත් මේ තියෙන මරදාන සම්පූර්ණ මේ කෝච්චි ටික අපි නවත්තන නිසා ওই පැත්ත මරදාන. මම ඒ පැත්තට එන්න කලින් ඔය පේන්නේ අලුත් කඩේ උසාවිය. ඔය පේන්නේ සම්පූර්ණ මෝදර ඔය පැත්ත සම්පූර්ණ අර කාකදූපත ඒ පැත්ත සම්පූර්ණ ජායල ඔය පැත්තෙන් ඔහොමම නිගමු සයිඩ් එක වෙනකල්ම පේනවා. ඔය මේන්ලි මෙතනින් පේන පාරක් ඒ බේස් ලයින් පාර. ඔයාලට හොඳටම බැලුවොත් පේනවා ඇති මේ ටිකත් එක්ක ඔහොමම ගත්තොත් එහෙම මේ ටිකට ඔහොම වෙනකොට මෙතන තියෙනවා කොළොන්නාව තෙල් ටැංකි ටික. කොළොන්නාව තෙල් ටැංකිත් එක්කම මේ සයිඩ් එකේ බේස් ලයින් රෝඩ් එක ඔහොම මරදාන ඔය ටිකේ අර දෙමඩගොඩ ස්ටේෂන් ටික දාලා තියෙන හැටික. හාබර් එක ආය බේරවැවේ ඉතිරි කොටස. ඔන්න ඔය පැත්තෙන් ගත්තොත් එහෙම ඔන්න පෝට් සිටි එක පේනවා. පෝට් සිටි එක මේ පැත්තෙන් ගත්තොත් එහෙම ටවර්ස් ටික VOC ටව එක. ඊට පස්සේ ඔය හිරු ඒව ටික මේ පැත්තෙන් ගත්තට පස්සේ සිනමන් ග්‍රෑන්ඩ් සිනමන් ලයිෆ් ඒ ටික. ගෝල්ෆේස් හොටෙල් එක ආය අපිට පේන්න පටන් ගන්නවා මේ කියන්නේ ගෝල්ඩ් රෝඩ් එක. ඔය ටිකම ගෝල්ඩ් රෝඩ් එක. like a map with no borders, a whisper caught in the wind. I see her boots at the corner cafe. මේ පැත්තෙන් බලපුවම මේ ගංගාරාමේ බේරවැව ඔය සෙට් එක පේනවා. ඊට පස්සේ ඔය ටික බලුවාට පස්සේ අපිට තව බලා ගන්න පුළුවන් මේ සම්පත් එක. ඊට පස්සේ කාර් පාකින්, ඊට පස්සේ ඔය ගංගාරාම පාර ඔය පැත්තෙන් සම්පූර්ණයෙන්ම අපිට පුළුවන් බලා ගන්න නෙළුම් කුළුණ, නෙළුම් පොකුණ ඉඳලා ඔක්කොම ටික පේන බීච් එකේ මේ කොළඹ මේ අර හොටෙල් එක මොකද්ද මේ ගලදාරි හොටෙල්, ගෝල්ඩ් ෆේස් හොටෙල් ඔය ටික බලා ගන්න පුළුවන්.
ටිකෙන් බලපු ගමන් අපිට පේනවා කොළොන්නාවේ තෙල් ටැංකි ටික. ඊට පස්සේ ඔන්න පාර්ලිමේන්ට් එක. පාර්ලිමේන්ට් එකයි දියත උයන සෙට් එක පේනවා බත්තර මුල්ල ආමි ක්වාටර්ස්. ඊට පස්සේ මේ පැත්තෙන් ගත්තොත් මේ ආයසරක් වෙන්නේ ටවර්ස් ටිකයි ගෝල්ඩ් රෝඩ් එක අර පැත්තෙන් යනවා හොම්මම දෙහිවල ගල්කිස්ස හොම්මම ඇතුළට වෙන්න. ඊට පස්සේ හොම්මම ගත්තට පස්සේ DMICH එක උතන පේනවා. නාරායන්පිට මේ පොලිස් ක්වාටර්ස්. ඔහොම බලපුවම ලොකු බිල්ඩින් එකක් පේනවා හැව්ලොක් සිටි මෝල් එක. හැව්ලොක් සිටි ටික පේනවා සම්පූර්ණයෙන් හැව්ලොක් මෝල් එක. ඉතින් මගේ ගෙදර දැන් මම ඉන්නේ එතන. ඒ කියන්නේ මම දැන් අතනට යනවා. ඒ කියන්නේ අපේ ඔෆිස් එක ආර පේන්නේ. අතන ලාප් එක පේනවා. හරිම නම් මෙතනට සිරිපාද පේන්න ඕනේ. හැබැයි අද අවුව සරත් එක්ක සිරිපාද පේන්නේ නැහැ. නැත්නම් මේ කොටසේ සිරිපාද පේන්න ඕනේ. සුගතදාස ස්ටේඩියම් එක මම ගත්තොත් අතන පේනවා මුතුරාජවිල. මේ ටික බේස් ලයින් පාර දෙමට ගොඩ මේ කෝච්චි සම්පූර්ණයෙන් රිපෙයාර් කරන තැන. ඔය පැත්ත ගත්තොත් එහෙම සම්පූර්ණයෙන්ම හයිවේස් ටික සෙට් වෙන තැන. මෙතන පේන්නේ ප්‍රේමදාස එක. මගේ යාළුවා වැඩ කරන ඩොක් යාඩ් එක. ඊට පස්සේ ඒක කහයි නිලුයි තියෙන තැන. ඊට පස්සේ පෝට් සිටි එක. ඊට පස්සේ තව එකක්. මේ ටවර් ටිකත් එක්කම ඈතට ගත්තොත් එimhe තුරම පේන්නේ කටුනායක එයාපෝට් එක. ඒක හොඳටම පේන්නේ අද තියෙන නිසා මෙන්න මෙතනින් ගත්තොත් ඔන්න දුරම පේන්නේ කටුනායක එයාපෝට් එක. ඒ වගේම මේ ටික ගත්තොත් ඉන්දියන් සමුද්‍ර සංගය අපිට හොඳට මේ එළිය කියන තියෙන සමනය දවුව සැර වැඩි නැත්නම් අපිට ඉන්දියාවේ කොටසක් ওই පැත්තේ බලා ගන්න පුළුවන්. Walk beside your wandering dance. She hums a tune I've never heard in languages I can't speak. She writes down cities on a wrist and dreams she'll never keep. I sip my coffee, miss my cue, still anchored by my feet. But time rolls on like open roads, and soon she won't be here. Oh, traveler, you carry the sun in your stride.